Morning Machan. Morning Machan. ආයුබෝවන් නෙමෙයි සොරි මෝනිං මචං morning. අදත් ඉන්න අසංක හදිරම් පෑල මහත්මයා අපිත් එක්ක පස්සන් ලියනගේ මහත්මයා ඉන්නවා ලියනගේ නෙවෙයි අපෝ ඒ වගේ නින්දා කරන එකෙක් මම දැක්කමයි මචං. මූණ බලාගෙන ඒක පොයින්ට් එකක් නේ මචං. උදේ පාන්දර කවුරු හරි වැරදි නමක් කියලා උඹට කතා කරොත් එහෙම හරි නම කියපන් හරි නම. පස්සත් තිලක වර්ධන මහතා ඉන්න අපිත් එක්ක බැන අපිට බැන මම ඔබලා දන්න තඩිය අපේ ප්‍රෝග්‍රෑම් එකේ අපේ හැපේ මේක කියන්න ඕනේ අපි හැමදාම බදාදට දාන වැඩේ අපි එහෙම දානවා ඒක වෙනස් වෙන්නේ අපි කාලයත් එක්ක පොඩ්ඩක් පොරබදමින් දාන ෆෑන් ටෝක් එක සැටර්ඩේ අපි ඒකත් දානවා ඒ අතරතුර ඉතින් අපි නිකන් හිතන වල්පල් කතා කරන්න තමයි අපි මේ මෝර්නින් ෂෝ එක හදාගෙන තියෙන්නේ ඉතින් එහෙම ලයින් එකක් නැහැ අපිට ඔහොම තමයි තත්ත්වය ඔව් මචං දැන් උදේ 3 දෙනෙක් හම්බුණා වගේ එකක් තමයි මේ තියෙන්නේ. අපි දන්නේ අපි මොනවද කතා කරන්න කියලා. හැබැයි මොනවා හරි කතා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවනේ. ඔව්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට අද ප්‍රොඩක්ටිව් දවසක් ඉදිරියට තියෙනවා කියලා. එහෙම නැත්නම් අර උදේ නැගිටලා වගේ දවසක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. උදේ නැගිටලා මොකක්ද එහෙම කරන්නේ? I want to be rich. ඒකනේ මචං උදේට එන්නේ. උදේට බිල් ටික මතක් වෙනවා. එතෙන් බයිද්දි. උදේ පාන්දර අපි 3 දෙනා ගලම මොනවද දැන් තියෙන්නේ? තේ තුනක්. තේ තුනක්. අපි තේ බිබී තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ උදේ පාන්දර. ඔව්. ඕනකමකට කරන්නේ නෙවෙයි මේ උදේ. නමුත් අර ඉතින් බලන්න අපේ උනන්දුව. ඒ කියන්නේ අපි මේ අපේ ප්‍රේක්ෂකයන් වැඩට යවන්න අපි උදේ පාන්දර නැගිටලා ඇවිල්ලා තේ තුනක් හදාගෙන බලන්නකෝ. කරන වැඩ මෙතන ඒක උදේ නැගිටලා ඉන්නේ අපිට ඕනකමකට නෙමෙයි අරක කියපුවා I want to be rich එක නැති ඉන්න. ඉතින් මේ ළඟදී ඉඳන් මචං මේ යන එකක් තමයි අර මේ සමහර දේවල් එක විදිහවලට කිව්වහම එක අර්ථ එනවා වගේ අදහසක් අපිට පහළ වෙලා තියෙනවා. අපි ගිය සතියේත් එක කොනක් තමයි කතා කරේ. ඔව් ඉවර කරේ අපි එතනින් නේ. විපුල මාමගේ කොන. විපුල මීමගේ කොන. විපුලමු. දැන් බලපන් වැරද්දක් වුණාම එතනින් පස්සේ විදින විදිල්ල. ඔව් ඒ කියන්නේ අද මම වෙන ඒව කියන්නේ මම උදාර රන්දික වීරපාල අපිත් එක්ක ඉන්නවා අසංක දුම්බඩගේ සහ පසන් ලියනගේ අද විදින කුරුල්ලා නෑ මචං ඒ උදේට වරදිනේවත් වෙන්න පුළුවන් නේද? ඒ වැරද්දක් වුණා මේක ඒ විදිහට ආතල් එකේ ගන්න පුළුවන් එකත් පොඩි වැඩක් නේද? ඔව් ඒ වුණාට හරි පව් මචං මම වැරදි නම් කියනවා මිනිසුන්ට. මට මචං මූණ බලාගෙනත් මම එහෙම නම් කියනවා. මම කමර්ෂල් එක ෂූට් කරලා තියෙනවා. අම්මපා මං කියන්නේ ඒ ළමයාගේ නම මට තාමත් මතක නැහැ. ඒ එක නම් වලින් ඒ ළමයාට මං ආමන්ත්‍රණය කරලා අන්තිමට ඒ මොඩල් තීරණය කරා මචං මම කියන නමට රෙස්පොන්ඩ් කරන්න. ඕන නමක් කිව්වම මචං කරනවා. ඒ ගන්නට තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි මචං මේ ළඟදී මට අහුණා මෙන්න මේ වගේ කෝට් එකක්. ඒක නිකන් මෙන්න මෙහෙම තිබුණේ. අර තේ ටිකක් බීලා කියන්න ඕනේ. මේක ඔඩියෝ ෆෝමැට් එකක් ඉදලා මචං. අපි ඒව එහෙම එක්ස්ට්‍රැජුරේට් කරලා කරන්න කියලා තමයි අපිට කියලා දෙන්නේ. හරි. ඒක කියනවා මචං මෙන්න මෙහෙම. වැස්සොත් රෙදි තෙමෙනවා. රෙදි තෙමෙනවා නම් වහිනවා. වහිනවා නම් අපි අම්මේ තාත්ති මොකද්ද කරන්නේ? රෙදි ගන්නවා ගෙට. අසංක මහත්තයා දැනුමක් ආවා මට ඒක. බලන්නකෝ ඒ උදාර කියපුවේ තේරුම. කොහෙන්ද ඔය කොහාගත්තේ? මට මචං මේ උදේ අර පහල වුණා. ටික්ටොක් එහෙම බලනකොට අර සමහර අර මේ කෙල්ලෝ නටන එහෙම පිටිපස්සට එහෙම වීඩියෝ සවුන්ඩ් දාලා තියෙනවා. දැන් ඒක අලුත් ට්‍රෙන්ඩ් එකක් මං හිතන්නේ.
නෑ ඒ සවුන්ඩ් එකේ නෙමෙයි ඇත්තට මේකේ සවුන්ඩ් එකේ තමයි සවුන්ඩ් එකේ නෙමෙයි කියන්නේ ඒ වාක්‍ය තේරුම බලපන්නේ. ඔව් අනිවාර්යයෙන්. කියන්නේ වැස්සක් වැස්සොත් රෙදි තෙමෙනවා. ඔව් ඒ කියනවා කියන්නේ වගේ අද මට මතක් වුණේ ගානක්. ඔව් කියන්න බෑ. පින්වත්නි 2යි 4යි. 4යි කියලා තද කරලා කියන්නේ. අද කරලා කියන්නේ. 4යි. ඒ කියන්නේ විපුල මාමා කියන්නේ තේරුමක් නැති වචන ටිකක් සවුන්ඩ් එක දන්න මෙලඩියක්. දැන් මේකේ කියන්නේ කිසිම තේරුමක් නැති වචන ටිකක් බර හදලා තියෙන හඬෙන්නේ. දැන් ඔය අර මිනිස්සු කොට මැද්දේ හිටියා නම් ගඩ වෙන්නේ අපතාච්චියෙන්. ආපතාච්චියෙන් නෙවෙයි ආප මොකද්ද හැන්දේ. හැන්දෙන්. ඒ කියන්නේ මිනිහෙකුට හයියෙන්වත් කතා කරන්න එපා හදිරම් පෑල මහත්තයා. අප හැන්දෙන් ගන්නේ. ඒක තියෙනවා මචං ෆුල් සීරියල් කියලා ගතියන්නේ. මෙහෙම අර දැන් උඹ මට කියපු විදිහට තියෙන මෙහෙම ආදියා බලලා අප හැන්දෙන් ගන්නේ. ඒක ඇත්තටම කියන්නේ ආප දාන එකක් ගැනනේ. දැන් ඇත්තටම මචං මං උඹ දිහා බලලා මම මේ ඩයින් එක ඩිලිවර් කරනවා මෙහෙම. අප හැන්දෙන් ගන්නේ. එතන අර සීරියල් කියලා ගතියක් තියෙනවානේ. ඒක මචං ආදරේ කිව්වත් දැන් නේ. නෑ ඕකේ තියෙන්නේ මචං අර ඕක කියන්න ඕන ගොඩක් වෙලාට ඇහි බැම දෙක උඩට උස්සලා. ඊළඟට අයිලෑෂස් දෙක මෙහෙම බාගෙට වහලා ඇහි පියන් දෙක තියෙන. ඒක බාගෙට වහලා ඇහි බැම දෙක උඩට උස්සලා එහෙම නිකන් පොඩ්ඩක් තද කරලා එහෙම කිව්වම ඔන්න උඹට ඒ මූණ ආවා ඉස්සෙල්ලා කියද්දි. ඔය නිකන් මේක පොඩ අප පොඩ ඩිරෙක්ට් දැන් මේක ඔඩියෝ ෆෝමැට් එකක් ඉඳලා මෙතන තියෙන ප්‍රශ්නේ. කියන්න බෑනේ. ඒකේ ප්‍රශ්නේ තියෙන මෙතන. ඒකයි දැන් මම මේ මූණේ හැඩේ කිව්වේ. ඔව්. يعني කැත මූණක් කොහොමද තියෙන්නේ? කැත මූණේ කැත ලස්සන වැඩක් නැහැ. අර විදියට ඇහි බැමයි ඇස් දෙකයි බෙල්ලයි තියෙන්න ඕන. පොඩ්ඩක් බෙල්ල පස්සට ගිහිල්ලා තියෙන්න ඕන මෙහෙම. ගැඹුරු හඬක් එන්නේ එතකොටනේ. ඔව්. කොහොමද මේ ආදරේ කියන්නේ හදලා? ආදරේ. ඒක තියෙන්නේ ඒකේ නම මචං අර පොඩි පර්වටි මොකක්ද ඒක කියන්නේ අර මේ පොඩි ස්ටෝකින් වගේ නෑ මං අර කෝල් කරලා ඉස්සර මචං කෝල් කරලා හෙලෝ කවුද? ඔයාගේ නම මොකක්ද? තමසිට මොකටද මගේ නම? මම ඔයාට ආදරේ. ඊයතු. ඒ කියන ටෝන් එකකින්ද නේද කියන්නේ? මම ඔයාට ආදරේ කියන මචං එහෙම කිව්ව ගමන් එනවා නිකන් අර ඔබ කියපු පර්වටි ලයින් එකට එනවනේ. ඔව්. පර්වි ලයින් එකට මම ඔයාට ආදරේ. දැන් ඔය ආදරේ කියන වචනයක් කියනවනේ දැන් දිගට අපි තුන් දෙනා මේ විනාඩියක් විතර ඉස්සේ ආදරේ එකෙක් විතර කිව්වනේ. ඔය ආදරේ කියන වචනෙට ඇත්තටම කිසි තේරුමක් නැහැ. අපි පොඩි කාලේ ඉඳලා ඒ වචනේ එක එක තැන්වල ඇහිලා තමන්ගේ නැන පමණින් තමයි ඒකට ආදරේ කියන එකට තේරුමක් තියෙන්නේ. දැන් උඹට ආදරේ කියලා දැනෙන එක නෙමෙයි මට ආදරේ කියලා දැනෙන්නේ. දැන් උඹට ආදරේ කිව්වම හිතෙන්නේ රතුයි කළුයි කහයි සුදුයි වගේ එකක් නම් මට දැනෙන්නේ දිඹුරුයි කොළයි නිලුයි රතුයි වගේ. අන්න මැජෙන්ටයි වගේ එකක්. එතකොට දැන් මම උඹට ආදරේ කියලා කියනකොට උඹට දැනෙන ආදරේ කියන ෆීල් එකයි උඹ මට ආදරේ කියනකොට මට දැනෙන ෆීල් එක සම්පූර්ණ දෙකක්. හැබැයි මිනිස්සු පොදුවේ එකඟතාවයකට පත් වෙනවා ආදරේ කියලා එකක්. ඒකෙන් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ දිගටම මිනිසුන්. ෆීලිං එකක් අපි ෆීලිං එකක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ඔන්න අපි හිතමු පොඩි එකෙක් පොඩි කාලේ හැදෙන විදිහක් තියෙනවනේ. ඌට හම්බෙන ආදරය කරුණාව ලව් එක දෙමව්පියන්ගේ හොම හැදිලා ඒ අත්දැකීමම ඒ විදිහටම බිඳුවක්වත් නොවි එකෙක් හැදුනොත් ඔන්න ඌට ආදරය කියන එක දෙන්නටම එක විදිහට දැනේ. හැබැයි ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් දෙකක රටවල් දෙකක එතකොට ඌ ආදරේ දන්නේ මේ ආදරේ කියන්නේ ඌ අර විදියට අපි කියමු 2 3 5 1යි තමයි ආදරේ. අර ඌට 7යි 3යි 2යි 1යි තමයි ආදරේ. එතකොට ආදරේ කියලා කොච්චර මිනිහෙකුට කිව්වත් මම ඔයාට ආදරේ කියලා මේ මිනිහට තේරෙන්නේ නැහැ මොකද්ද ඒ උඹ කියන ආදරේ කියලා. ඌට අර පොදුවේ ආදරේ කියලා එකක් ඌ හිතනවා. ඔයා මොකද්ද ඔය කියන්නේ ආදරේ කියලා මොන විදිහ එකක්ද කියලා අහන්න ඕන හරිනම්. ඔව් ඒ කියන්නේ අපිට ආදරේ කියන්න තියෙන එක වචනයයිනේ. ඔව් ඒ වචනයට තේරුම් ගොඩාක් තියෙනවා. හැබැයි සමහරව මෙහෙමත් කරනවා මචං. ඔව්. මුලින් කියනවා
මං ඔයාට ආදරේ කියලා කියනවා. එහෙම කියලා මචං මාස 3කින් විතර අතහැර ගන්න ඕනේ නෝනේ. එතකොට ඔබ කියපු කතාව කියනවා. මං ඔයා හිතපු එක නෙවෙයි කිව්වේ. හරි ඒක තමයි මං කියන්නේ. ඒ කවුද දන්නේ මචං හිතේ තියෙන එකක් කොහොමද ඒ කියන්නේ ඔය වචන වලට තේරුන්නේ නැහැ කියන්නේ ඒකයි. ඒක හරි. ඒ කියන්නේ ඔය කිසිම තේරුමක් නැති වචනයක් තමයි ආදරේ කියන වචනේ. ඒ කියන්නේ ඒකේ තේරුම කියන එක දන්නෙත් නැහැ සමහර වෙලාවට. ඒකේ තේරුම මචං කියන එක දන්නෙත් නැහැ මොකද්ද මම මේ ආදරේ කියලා කියන්නේ. ඌත් හිතන්න වෙනවා මොකද්ද දැන් මං ඇත්තටම ආදරේ කියලා කිව්වේ. මම ආදරේ කියන්නේ මට ඔයා ඕන මං ඔයාගෙන් සැනසීමකටපත් වෙනවා මට ඔයා විඳින්න ආසයි මං ඔයාත් එක්ක සෙක්ස් කරන්න ආසයි වගේ එකක් වෙන්න පුළුවන් ආදරේ කියන්නේ. හැබැයි අර අහන් ඉන්න එක හිතන් ඉන්නේ වෙන මොකක් හරි අර්ථයක් වෙන්න පුළුවන්. එතකොට ඒ ඔය නොගැලපීම තමයි ආදරේ තියෙන එකම මේ පටලැවිල්ල. එතකොට මචං රාගයෙන් තොර සඳේලියසේ අචින්තේ නැද්ද බං? ඒක සමහරෙක් හිතන් ඉන්න පුළුවන් එහෙම. හැබැයි සමහරෙක් එහෙම නොවෙන්න රාගේ විතරක් වෙන්නත් පුළුවන්. ඔව්. හැබැයි එහෙම උන් තමයි වැඩියෙන් ඉන්නේ නේ බං. මම දන්නේ මචං. ඒ මාදියා බලන්නේ කියලා. ඔක්කොම ටික පසන්ට කියලා ඔක්කොම හොඳ ටික මාදියා බලලා ඉන්න කිව්වේ. ඒ මාදියා බලන්නේ අයියෝ යා. සනසිලා හදවතත් බොහෝ ගිලන් වෙලා මදරින් බලන්නේ මාදියා. දෙය සිින්දු ඒකට තේරුවන්න තියෙන මූ කියපු එකෙන්. ඒකේ කළු පාට පේනවා අනිත් කාට නිල් පාට පේනවා. මේක තේරුම් නැති වෙලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් මට එක්ස්ප්ලේන් කරපන්. උඹ අර මොකද රාගයේ පිරිච්චයක් විතරයි වැඩිපුර මෙන්නේ කියලා මාදියා බැලුවේ කියහකෝ ඒක. නෑ ඇත්තටම වෙන්නේ මචං ගොඩක් වෙලාවට මං ඔයාට ආදරේ කියන එක ඇස්සේ තියෙන්නේ මචං බොහෝ දුරට. මට සෙක්ස් කරන්න ඕනේ වගේ එකක් නේ. ගොඩක් අයගේ. ඔව් ඒකත් තියෙනවා. හැබැයි ආදරේ කියන එකට අපි නිකන් වර්ණගල තියෙන අර ඔබ ඉස්සෙල්ලා කියපු එක. ඒ කියන්නේ ලෝකයා විසින් ආදරේ කියන වචනෙට වර්ණගල තියෙන එක ඇවිල්ලා මචං සඳේලියසේ අචින්තේ ඔයාත් එක්ක මට ඉන්න කැමති, ඔයාගේ ළඟ ඉන්න ඕනේ, ඔයාව දැනෙන්න ඕනේ, ඔයාව බදා ගන්න ඕනේ වගේ එකක් නේ. දැන් මෙහෙම හිතමු. දැන් කවුරු හරි කෙනෙක් Tamanට ආදරේ කියලා කිව්වා කියලා. ඒ කියන්නේ ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච දේවල් ටිකක් තියෙනවා කියමු. දැන් ඔන්න 5යි 10ට තමයි ඔයාට ආදරේ කිව්වේ. ඊළඟට 5ට 5යි 4යි 55ට ඔහොම සිද්ධ වෙච්ච දේවල් ටිකක් බලපානවා මේ ආදරේ කිව්වේ ඇයි කියන එක උඩ. එතකොට ඌ ගණන් හදලා බලන්න ඕන මෙන්න මේ සිද්ධවීම් ටික මෙහෙම පස්සට ගිහිල්ලා මේක නිසා තමයි මම මේ මූ මට ආදරේ කියන්නේ නැත්තේ කියලා. ඕක තමයි මේ ඇත්තටම පොලිටිෂියන්ලා ගහන ගේම් එක. මොකද? කියන්නේ අපි හිතන දැන් මිනිසුන්ට ඇවිල්ලා උන් ඇවිල්ලා ඒ ස්ටේජ් එකට නැගලා කියනවා මම මේ රට බේර ගන්නවා කියලා. මිනිස්සු ඔතන ඉන්නවා කියමු 5000ක්. ඒ 5000ට එන්නේ මචං තේරුම් 5000ක්. මම මේ රට බේර ගන්නවා කියන එකට. මූ මොකද්ද කියන්නේ කියලා මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු හිතාගෙන ඉන්නවා එකෙක් හිතනවා එහෙනම් අපේ බඩු මිල අඩු වෙයි. එහෙනම් යුද්ධේ නැති වෙයි. ඌට අනුව ඒක තමයි රට බේරගන්නේ. එහෙනම් අපේ පාරට තාර දැමි. එහෙනම් මගේ පුතාට ඉස්කෝලයක් හම්බෙයි. ඔන්න ඔය වගේ එක එක තේරුම් විවිධාකාර අදහස් වලින් තමයි ඔය මගේ රට බේර ගන්නවා කියන එක හැදෙන්නේ. එතකොට මගේ රට බේර ගන්නවා කියන එකට කිසිම තේරුමක් නැහැනේ. ඒ කියන්නේ නිශ්චිත තේරුමක් නැති වුණාම මචං වචනකට තේරුමක් නැති වෙනවනේ. ඒ වගේ තමයි ඒ පොලිටිකල් ඒ කියන්නේ අපි ඒ පොලිටිකලි යන ට්‍රිප් එක තියෙන්නේ පොලිටිෂියන්ලගේ කතා අහලා. ඒ වගේම එකක් තමයි මම ඔයාට ආදරේ කියන එකට අහු වෙන එකක්. ඒ කියන්නේ ඒක දැන් මේ වෙනකොට කවුරු මොකක් සඳහා මොකක් නිසා කියනවද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඔව් හැංගීම් ගොඩක් නේ. හැංගීම් ගොඩක්. සමහර උන් කියනවා මම රට මුදව ගන්නවා. මොකද්ද මුදව ගන්නවා කියන්නේ? එතකොට අපිට කියන්නේ බේර ගන්නවා කියලානේ බා. ඌ මචාර කිරි මුදවනවා වගේ සීන් එකක් කියලා දෙන්න. නේ? රට මුදවල කනවා සීන් එක. කෑලි කපලා පැණි දාලා. ඒ කියන්නේ මචං මෙහෙම හිතන්න දැන් මේ මූ කියපු වාක්‍යයේ වචන තුනයිනේ තියෙන්නේ. මම රට මුදව ගන්නවා. එතකොට ඌ මම කියන්නේ ඌට. රට කියන්නේ මොකටද කියලා අපි දන්නේ. රට කියන්නේ ඌට එකක් එක අර්ථයක් උඹට එක අර්ථයක් මූට එක අර්ථයක් තව අහන් ඉන්නේ උන්ට එක එක අර්ථ. තමහට රට කියන්නේ ඌට පස් ගොඩක් වගේ දැනෙන්න පුළුවන් මෙහෙම පස් පිරුණු දූපත. ඔව් අර හුඟක් කට්ටිය මචං සමහර මම උඩ ඇඩ් කරනවා. හුඟක් කට්ටිය රට කියලා කිව්වහම හුඟක් උන් කල්පනා කරන එකක් තමයි අපේ රට කියන්නේ කියන එකෙන් අදහස් කරන්නේ මේ කඳු මුහුදු වලින් වට වෙච්ච තා ලස්සන මේ ගංගා ඒක විතරද රට කියන්නේ. ශාස්ත්‍රීක වූ ඉතා ඉර පායන ගඟ ගලන රට සමලුණුන් සිරිපාදයට යන රට. රට කිව්වම එක එකට එන්නේ එක එක අර්ථ නේ.
ඒක තමයි අර පොඩි කාලේ මේ පෙළ පොත්වල අපිට රට කියන එක උගන්වන්න ලොකු උත්සාහයක් ගන්නෙ නේ. මං හිතන්නේ අපිට ওই පරිසරය සම්බන්ධ එක ඇවිල්ලා තින්නෙත් මචං අපිට රට කියලා පෙන්නලා තියෙන්නේ ඕවා නේද? පරිසරය පෙන්නලා ඔව් මහවැලි ගඟ රට කියන්නේ මිනිස්සු කියන එක අපි ගොඩාක් පස්සේ තමයි දැනගන්නේ. රාජ්‍ය කියන්නේ මහ ජනතාවට කියලා. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න නැති එකම මචං අපේ එහෙන ප්‍රශ්නයක් ඇත්තට. අපි ඉන්නේ මහවැලි නදිය ගලා බසී සිරිපා මුදුනේ සිට මචන් ත්‍රිංකොමලි දක්වා යනවා. මල් පිපෙයි ඉර පායයි පිට කසයි කියලා ඔහොමනේ යන්නේ. නෙළුම් මල් පිපෙයි පිට කසයි. කියලා එහෙම වෙනවනේ අන්තිමට. ඇත්තටම ඒක මේ පාලන තන්ත්‍රය පිළිබඳ තමයි මේ රට කියන එක තියෙන්නේ කියලා අපිට තේරෙන්න සෑහෙන කාලයක් යනවානේ. අර මේ අපි මේ වැඩේ ගැන කතා කරගෙන ඉන්නකොට මේ මම කියන්නේ මේ අද නෙමෙයි අර කලින් දවසක මේ අපි මෙහෙම වැඩක් කරමු කියලා නිකන් පොඩක් කතා කරගෙන ඉන්නකොට ලස්සන සින්දුවක් කිව්වා ඔයලා ඕකට සම්බන්ධව. මොකද්ද මේ සබද මට සමුදෙන්න සොඳුර. මොකද සොඳුර මට සමුදෙන්න සොඳුර මට සමුදෙන්න ඇත ගමේ සරුපස පෙරලන්නට මා යනවා හෙට උදෑසනි මා යනවා හෙට උදෑසනි ඩොන් 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 කොමු ඩොන් 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 එහෙම එකක් නේ තිබ්බේ. ඔව්. ඒක තව හැබැයි අර මේ අපි යාලටම කියන්නේ නැතුණත් ඒකේ ලස්සන මේ මොකක් හරි තියෙනවා තව වචන ටිකක් මචං. මොකද ඒකේ පසන කිව්වේ නිකන් අර මේ අපිව මොටිවේට් කරන්න උදේ පාන්දර නිකන් ගත්ත නිකන් පොඩි ඒකේ තියෙනවා අර සාමූහික ගතිය රටක් විදිහට ඉදිරියට කොහොමද සහ මේ කැපකිරීම පිළිබඳව. දැන් සොඳුර මට සමුදෙන්න කියන්නේ ඒකනේ. එයා ගෙදර අතෑරලා තමයි යන්නේ ඈත ගමේ සරුපස පෙරලන්න. කම්ෆර්ටබල් සෝන් එක අතෑරලා යන්නේ. ඉතින් එහෙම දේවල් කරන්න ඕනේ අර අපි රට කියලා අපි හිතන එක ගොඩ දාන්න නම්. මේක අර ඉතුරු ලිරික්ස් ටික මතකද ඔයගලන්ට? ඔව්. ඔව් ඒක පොඩ්ඩක් අස්වනු පීදී කරලින් බරවි. අස්වනු පීදී කරලින් බරවි ඉරහඳ පායන වසන්තයේ ඉරහඳ පායන වසන්තයේ අපි බොමු මංගල මදුපානේ අපි බොමු මංගල මදුපානේ සොඳුර මට සමුදෙන්න සොඳුර මට සමුදෙන්න ඒ අර නිකන් අපි මෙහෙම තප්පුල කිව්වත් ඒකේ ඒකට ලස්සන සින්දුවේ තියෙනවනේ මේ කිව්වත් මචං අර නිකන් පොඩි වෙන ෆීල් එකක් එනවා නේද ඒක ඇතුළේ නිකන් අපේ මොකක් හරි DNA එකේම තියෙන පොඩි නිකන් ජෑම එකන මේක පොඩි කියාගෙන යන්න ඕන මචං මේ මුල් ගැයුම DD ගුණසේන මහත්මයා තමයි සින්දුව ගායනා කරලා තියෙන්නේ සමන් චන්දනාත් වීරසිංහ කියන මහත්මයා තමයි මේක රචනා කරලා තියෙන්නේ සංගීතය ප්‍රේමදාස මාස්ටර්ගේ තමයි මියුසික් එක. ඒ බව පොඩ්ඩක් අපි කියන්නත් එපා නේ. ඒක ඇත්තටම අපි චූටි කාලේ රේඩියෝ ගියා නේද සින්දුව? ගියා මචං ඉස්සර උදේට යනවනේ. ෆීල් එකක් තියෙනවා ඒකනේ. ඇත්තටම උදේට ඉස්සර නිකන් ඇඳෙන් බස්සන්නේ උඹට වැඩ කරගන්න නෙමෙයි රටට වැඩ කරගනින් කියන සීන් එකේදී නේද? දැන් අර මේ මූ උදේ කතා කරපු එක දැන් අර I want to get rich. දැන් අපි අද උදේ නැගිටින්නේ එහෙමනේ අපේ දැන් පරපුර නේ මට මොනවද කරගන්නේ මම ගේමක් ගහන්නේ කොහොමද? හැබැයි ඉස්සර අපේ ඔළුවට හැම වෙලේම රේඩියෝ වලින් දාපු ටීවී වලින් දාපු සින්දු ටික තමයි පොදු හැංගීමක් තිබ්බනේ. ගංගාදිය වැල් ගලා ඔය වගේම දැම්මේ. නිකන් අපිට හැම වෙලේම ඕනේ විට ඉදිරිය බලා බාධක සම බිඳ වෙලා යමු පෙරමුණ බලා එහෙම එකකට නිකන් අර ෆීල් එකක් තියෙනවා ඒ වලනේ. ඕක මචං තියෙන එකක් තමයි දැන් ඔය ඕක ෆීල් වෙන්නේ අපේ නොස්ටැල්ජියාවත් එක්කද කියලා උඹගෙන් අහන්න ඕනේ. ඕකේ තියෙන උඹලා කියන පොදු හැඟීම සමහර විට වෙන්න ඇති මොකද ඒ කියන්නේ ඕක දැන් අලුතෙන් එහෙකට ඇහුවට දැනෙන එකක් නෑ මේ ජෙන් සී එකේ එහෙකට නේද? Morning Machan. Morning Machan. දැන් අපි මේ උදේ පාන්දර මුන්ට නිකන් පරණ කෑලි මතක් කරලා කෙලෝලා ගන්නවා දන්නේ මේක නිකන් අපි නිකන් පොසිටිව් සීන් එකට අර දැන් ඕකේ නෑ අපි කියන්න ගියේ ඇත්තටම මේ සින්දු කරන්නේ අපි සින්දු වලට ඉබේම ඇදලා වැටෙනවා නේ මචං සින්දු වගේ සීන් එක සින්දු කියන්නේ අපි කියන්න ගියේ ඇත්තටම අර එක එක තද කරලා බරට කිව්වට ඒ වචනවල කිසි තේරුමක් නැහැ කියන එකනේ. ඕක මේ ඕක තව එකක් මතක් වෙනවා. දැන් සොඳුර මට සමුදෙන්න එහෙමනේ කියන්නේ.
දැන් මචං අලුත් රීමික්ස් එනවනේ සින්දුවල. අර අපි කතා කරන ඔය ටෝන් එකේ ප්‍රශ්නේ ඔන්න උතන තියෙනවා. දැන් ඔය රීමික්ස් සමහර ඒවා මේ රීමේක්ස් නේද? රීමේක්ස් කරද්දී දැන් මේ අලුත් ගායකයෝ ඉන්නවනේ. ඒ ගොඩාක් අයගේ දැන් මේ වොයිසස් එහෙම මචං දැන් වෙනස් නේ. ඉතින් ඒ පාවිච්චි කරන වොයිසස් අරම වෙනස් පසන්ට හොඳට තේරෙනවා කොහොමද හිතන්නේ. දැන් එතකොට ගොඩාක් මේ ලයිට් වොයිසස් වලින් තමයි දැන් කොල්ලෝ සිං කරන්නේ. එතකොට ඔය ෆීල් එක ගන්න පුළුවන්ද කියලා පොඩි කේස් එකක් තියෙනවා මට හරියද? සුන්දුරේ මට සමු නෑ කොහොමද? එහෙම එකක් ගන්න. සොඳුර මට සමුදෙන්න අර සොඳුර කියන එක පොඩ්ඩක් ක්‍රැක් කරලා ලස්ස සොඳුර ඒ කියන්නේ මේ ඒක කියන්න එතකොට මචං සොඳුරට යන්න බෑ. ඕකේ රසවත් තියෙනවා. දැන් ඒ කියන්නේ දැන් එකේදී මචං සොඳුර මට සමුදෙන්න සොඳුර එහෙමනේ. මම ඊයේ පෙරේද ඇහුවා මචං මේ අම්මා ගැන කියන සින්දුවක්. අලුත් රීමේක් එකක්. හරිද? ඒකේ තියෙනවා මොකද්ද මචං ඒ සින්දුව මේ ආදරේ උල්පතු අම්මා ආදරේ උල්පත ඕ අම්මා යකෝ අම්මා දුවනවා එහෙම කියලා තරුණ පුතෙක් එහෙම කිව්වොත් අම්මලාට දුවන්නේ හිතනවා දැන් අරකේ කියලා තියෙන්නේ මචං වික්ටර් රත්නායක වෙන ටෝන් එකකින් ඉන්නේ නිකන් නේද ආදරේ උල්පත ඕ අම්මා දැන් අන්න ඔහොම ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම ඔය එකත් ටෝන් එකේ ප්‍රශ්නයක්ම තමයි නේද මචං තියෙන තනිකරම මේ කියන්නේ කිසි තේරුමක් නැති දේවල් වලට කිසි තේරුමක් නැති හඬක් පාවිච්චි කරනවා හරියට ඔව් ඕක මේ මම දැක්ක ඊයේ පෙරේද නේ දැන් මාස 3-4කට කලින් අර චිත්‍රාල් සෝමපාල මොකක් හරි රියැලිටි ෂෝ එකක කිව්වා කාටද ඒක කෙලිගානේ බලන්නේ හැමතැනටම ඒක කලකන්නේ ඔයා එහෙම කියන්න එපා කියලා හරිද ඒක නියමයටම සෙට් වුණා එතෙන්ට ඇත්තටම ඒක හරියටම හරියටම හරි ඔය ගොඩක් රීමේක්ස් වල මට ඇච්ච එකක් මචං මං මේක දුක සින්දුවක් හැබැයි හරිද මම මේ ඊයේ පෙරේද බස් එකේ යනකම මට ඇහුණා මාදෑසි වේදනා ඒක රොයි පීරිස් කියපු ලස්සන සින්දුවන්නේ මේ මට ඇහුණා මේ අලුත් වර්ෂන් එක මාදෑසි වේදනා ඔබ දැසි පිම්සිනා එනම් උතුමගේ හදේ නැත වෛර චේතනා කියලා හරිද? අවුලක් නැහැ නේ මචං ගෑණි අනෙක් සාධාරණයිනේ බය එතකොට. අනිවාර්යයෙන්. දැන් අරකේ කියලා තියෙන්නේ මචං කොල්ලා මා දැස වේදනා ඔබ දැස පෙම්සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා Ladies and gentlemen, Asanka Adira Pala, give it up! මොකක්ද දන්නවද? දැන් ඒ කාලේ කියන්නේ සින්දුවේ තේරුම වචනවල ලියලා තියෙනවා. ඒක මෙලඩියක් දාලා තියෙනවා. ඒක කියනවා. ඒකනේ සින්දු කියන්නේ. දැන් මේ රියැලිටි ෂෝස් නිසා මිනිසුන්ට කමෙන්ට් හම්බෙනවා හැමතිස්සෙම ඔයා හැංගීම් ගායනා. ඔබට සුබ පතමින්. ඔයා පුතේ හැඟුම් ගායනා කරා. හැඟුම් ගා පුතේ මේ කියලා අරම කට ඇරලා බං මේක වීඩියෝ එක පෙන්නන්න බෑනේ. කට ඇරලා කඳුළු පිහින්න බං. එන්නම ලෙඩක් නේ ඒක. හැබැයි අන්න ඒක උඹ කියන එක මරු යෝජනාවක් මචං. හරිද? රියැලිටි ෂෝ එකක් කරන්න ඕනේ ගීත ගායනය සම්බන්ධව. ගීත ගායන. හරිද? සෝරි මචං ඕඩියෝ ෆෝමැට් විතරයි. එක්සැක්ට්ලි. උඹ ඇවිල්ලා සින්දු කියපන්. ඒකනේ මචං ගායකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. සමහර එකෙක් ඉන්න පුළුවන් මචං එක තැන හිටගෙන සුපිරියට සිං කරන. දැන් මිල්ටන් පෙරේරා වගේ හෙල්ලෙන්නෙම නැහනේ. මිල්ටන් මල්ලවරච්චි හෙල්ලෙන්නේ නැහැ. ජෝතිපාල චුට්ටක් බිව්වට පස්සේ අතල්ලක් දෙනවා. හැබැයි ඒත් මචං වැඩි දඟලන්නේ නැහනේ. මම දැකපු මචං MS ෆර්නෑන්ඩෝ තර අතින් මොකද්ද පොඩි එකක් කරනවා මිසක් නේ. නැගලිලා නැහැ නේ. ඒ උනාට ඉතින් টොප් නේ මචං ඒ බයිලි MS ලගේ මොකද්ද හැඟුම් ගායනයි කියන්නේ මොකද්ද යකෝ? අන්න අපි අර කතා කරපු MS ලා කොච්චර ෆීල් එකට කියනවද නේ හැඟුම් ගායනය කියන්නේ මචං නේද ඔකට කියයි. ඔව් මචං MS කි ප්‍රාන්දෝ කෙන්ද්‍රි ගාලා කියපම් ගෙන්නම ලස්සන රෝස මලක් මට ලස්සන නේ ලස්සන සමනලය මට ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ආදරවන්ති ඔබ එහෙම කිව්වට වඩා නේ මචං ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන සමනලය මට ලස්සන නෑ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ වගේ නෑ අන්න ෆීල් අඩෝ අඩෝ ඌගේ ලව් එක බේරනවනේ නේ අර මට මෙයා වැඩක් නෑ මට ඔයාත්
ඉතින් බලපන් අර මේ ඇත්තටම මොකද්ද දැන් එවුන් සින්දු කියන්නේ මේ පොඩි ශුක්‍ර පිට වෙනවා වගේ නේද? අම්මපා ඒක අර මේ උඹ හොඳ එක අම්මගේ ගායනයට කියපු එක තමයි හරිම. මචං ඒක කේස් නේ බ්‍රෝ. කේස් කියන්නේ බුදුහාම. හොඳටම කේස් නේ මචං. මොකද අර ඔයා කිව්වා වගේ ආදරය කියන එකට මචං වෙනස් වෙනස් සැඟුම් තියෙනවා. හැම ආදරේම එකම ආදරේ නෙවෙයි. අම්මට තියෙන ආදරේ එහෙම සිංහරාමයක්. ඔය එක වෙන අවුලක් නේ මචං. ඒක ඇත්ත. ඒ කියන්නේ අර ඒක මේක නැවතත් අපි දැන් ඕකේ ඉතින් ඕකේ අන්තිම කොන තමයි මචං දැන් හැම එකටම මොකක් හරි ෆීල් එකක් දෙන්න හදනවා මේ අදහසක් කියන්න ගියාම. හරියටම හරි. කතා කරද්දි දැන් සෑහෙන ඒ කියන්නේ නිවේදක නිවේදිකාවන්ගෙන් ඒක බහැරට ගිහිල්ලා ඒක ගිහිල්ලා දැන් කෙලින්ම මේ වෙන තැන්වල ඒක ලස්සන එකක් මචං. දැන් ඔය 90 දශකයකට මම පොඩි. නමුත් මට මතකයි ඉස්සර ඔෆිස් වලින් එහෙම කෝල් එකක් ගත්තාම දැන් අපේ තාත්තා මචං බැංකුවක වැඩ කරේ. ওই බැංකුවට කෝල් එකක් එහෙම ගත්තාම හෙලෝ බැංක් ඔෆ් සිලෝන් ඔහම තමයි කියන්නේ. හරි. දැන් මචං හෙලෝ බැංක් ඔෆ් සිලෝන් how can I help you? ඒක නරක නෑ. ඒක ආචාරශීලී මචං. ඒක හොඳයි. නරක නෑ ඒක. නමුත් අර ඔයා කියන එක තමයි උතන තියෙන්නේ. ඒක නිවේදකින්ගෙන් පිටට ගිහිල්ලා තියෙනවා මචං ඒ කාර්යය නේ. එහෙම නැතුවත් බැරි වෙලක් තියෙනවා නේ. දැන් ඇත්තටම සමහර ලාට මචං පාරිභෝගිකයට මල පයින්නවනේ බං. කතා කරපු ගමන් අර විදිහට කතා කරනවා. හෙලෝ බැංක් ඔෆ් සිලෝන් කියව මල පයින්නවනේ සමහර. ඇයි අපේ කස්ටමර්ස් අපි උන්ද තමයි පඩි ගන්න ඕගොල්ලෝ. එතකොට තමයි කියන්නේ හලෝ බැංක් ඔෆ් සිලෝන්. හෙල්ල මට ඒ ගාන්ට එන්න වෙනවා. ඉතින් ඒක අර නොකර බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. හාමුදුරුවන්ට පවා ඒකනේ වෙලා තියෙන්නේ. ටික් 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 මොස් කෝඩ් වලින් කියන්නේ මොනවද බඩෝ? අම්මෝ. අපි එහෙම කෙනෙක් මොකද කතා කරන්නේ නැහැ. දැන් මිනිසුන්ට ඇත්තටම මොකක් හරි කියන එකේ තේරුමක් නම් අහන්න ඕන. අපිට හොඳම මේ මීඩියා එකක් තමයි මොස් කෝඩ්. ඒ කියන්නේ මිනිහෙකුට පණිවිඩයක් දෙන්න මොකක් හරි දෙයක් තේරුම් ගන්න දෙයක් කියන්න නම් දැන් අපි කියමු වැස්ස වැටුනොත් ගඟ ගලයි. ඔව්. මොස් කෝඩ් වලින් කියන්න පුළුවන් නේ මචං. ටික් 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 ටික්. හැබැයි දැන් වෙලා තියෙන්නේ මචං වැස්ස වැටුනොත් ගඟ ගලයි වගේ කියනවා. ඇයි ඒ මොකටද ඒ ටික? ඒක අර ඕනේ කියන තත්ත්වයකට ගේනවා නේද මචං. නිකන් මේ සමාජ විසිනුත් නෙවෙයි වෙන පාර්ශවයක්. ඒකට එන්නේ අර වැස්ස වැටුනොත් ගඟ ගලයි කියන එකේ අඩෝ අපි දන්න එකක් නේ බං. ඔය හැමදාම පොඩි එකෙක් වුණත් කියනවා අඩෝ වැස්ස වැටුනොත් ගඟ ගලන්නේ. පිස්සුද මොකක් කියන්නේ ඔච්චර දඟලන්නේ. එහෙම කියන්නේ නැහැ නේ. දැන් ඒකට වඳින්නවත් එක්ක. එහෙම කිව්වම් සාදු කියනවා. එහෙම කියනවනේ මිනිස්සු සාදු කියලා. එහෙමද? රේඩියෝ එක අහගෙන උදේට මං කියන්නේ උදේට අර කාලගුණ වාර්තාව කියනකොට සාදු කියන එක. අද මොනවද? අද කාලගුණ වාර්තාව කියපම් බලන්න මේ විදියට. පොරට කාලගුණ වාර්තාව හොයාගන්න. අනිත් දාම මචං. දවසේ කාලගුණ වාර්තාව කියලා ගහපන්. ඒතකොට සිංහලෙන් එයි. මිතින් හරි. හදිර කියනවා. දවසේ කාලගුණ වාර්තාව කොහොමද මචං එහෙම කිව්වොත්? හරි. අද මචං ජනවාරි 28 වන දින සඳහා කාලගුණ අනාවැකිය අපේ අම්මේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක් පවතිනවා. මධ්‍යම කඳුකරය නුව නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයම නැගෙනහිර සහ ඌව අපේ අම්මේ පළාත්වල හම්බන්තොට දිස්ත්‍රික්කයත් විටින් විට හිමින් පැයට කිලෝමීටර් 30-40ක වැස්සක් වහිනවා. අම්මේ තාත්තේ. බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත වයඹ පළාත මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනවා අපේ අම්මේ. Morning Machan. Morning Machan. උදාරක එකට ඕනේ කියන්නේ උඹ කියන ආපහු අරට ඕනේ කියන්නේ පොඩි සද්දාවන්ත හඬකින් කියන්න බලන්න. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ නැගෙනහිර සහ ඌව පළාත්වලත් අම්මේ තාත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40
පමණ තරමක තද සුළං ඇතිවිය හැක. Morning Machan. Morning Machan. අපි දැන් කියන්න ඕන අපි දැන් අද කතා වුණේ මොකක් ගැනද? ඔයාගේ සංක්ෂිප්තය. සංක්ෂිප්තය දෙන්න. අපගේ සංක්ෂිප්තය මෙන්න මේකයි. ඔබට යමක් පවසන්න තියෙනවා නම් ඒ පවසන්න තියෙන ටෝන් එක ඔබ සොයා ගන්න. ඕනෑම ගොන් කතාවක් කිසිම තේරුමක් නැති වැස්සොත් බිම තෙවෙනවා වගේ කතාවක් වුණත් ඔබට ඔබ වෙනුවෙන් ගීත ගායනා කරන පොරක් බවට පත් වෙන්න උනත් කියා ගන්න පුළුවන්. මොකද? උඹ හරියට කිව්වොත් ඒව ටික උඹ වෙනුවෙන් ගීත පවා ගායනා වෙනවා. ඒක කිව්වේ වට එක පැහැදිලි වුණා. ඒකනේ දැන් කියලා දැක්කනේ අර හරියට කියන්න කියලා කියන්නේ ඒක තමයි කියන විදියට. කියන විදිය වාගනේ අද මීටින් වලට යනකොට කල්පනා කරලා බලපන්. උඹලා දන්නවා උඹලා කිසිම දෙයකට ලෑස්ති වෙලා නැහැ කියලා. පිච් එකක් තියනවා කරන්න. ක්ලයන්ට් කියන්නේ මොකද්ද බොරුව? එහෙම නැත්නම් ලීස් එකක් දාන්න යන බැංක් ඔෆිසර් කෙනෙක් නම් how you gonna praise your client කියලා හිතන්න. ඒක ගේන්න ඕනේ පිච් මොකද්ද ඔබලා කියන්නේ ඒකට අර පිච් එකක් තියෙනවා. ඒ කියන්නේ ඕනෑම කුණු හරපයක් ලස්සනට කිව්වොත් ඒකට හැදෙනවා සින්දුවක් ඔඩියන්ස් එක. අන්න හරි ඔඩියන්ස් එකක් හරිද? අපි ඒක ආපහු කියපන් තිර. ඕනෑම කුණු හරපයක් ලස්සනට කිව්වොත් ඒකට හැදෙනවා. ඒකට හැදෙනවා ඕඩියන්ස් එකක්. ඔයි හරි එලකිරි එහෙනම් අපි නම් පොඩි අත මාකර සින්දුවකින් ඉවර කරමුද අපි නිකන් මම මේ chance එක ගන්න උඹලට කියලා පුණා හරි සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සම්පත පෑදේවා අම්මට සිරි සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සම්පත සෑදේවා සිප ගන්න කටුවත් කටු බඳුරු සිප ගන්න පිණිස හෙට වසන්ත එනවා සත්තයි පුතේ